මතක් කරන්නේ අපි කොරියාවේ ඉන්න ළමයිගෙන් සහ මේ වෙද්දී අපේ ලොකු ප්‍රමාණයක් කොරියාවේ ඉන්නවා. අපේ ළමයි සහ සියලුම කොරියාවේ ඉන්න අයගෙන් අපි ඉල්ලනවා පොඩක් ආදරෙන්. මොකද ළමයි දැනට අපේ ලංකාවේ වෙබ් එකේ බලාගෙන ඉන්න කොරියාවට යන්න බලාගෙන ඉන්න අයට පුළුවන් අය ඇග්‍රීමන්ට් එකක් අරන් දෙන්න සහ ඔයාලා වැඩ කරන කම්පැනි එකේ හරියට වැඩ කරන්න සහ ළමයි තමන්ගේ කම්පැනි සජන් ඉන්න කියලා පුළුවන් නම් අපේ ලංකාවේ ඉන්න කෙනෙක් ගන්න පොඩි සහයෝගයක් දෙන්න. ඒත් ඒක ළමයි මොකද මේ දැන් අපේ කොරියාවේ ඉන්න ළමයි ලොකු කැපකිරීමක් කරනවා ලොකු වෙහසක් දරනවා සහ තමන් ජීවිතේ සාර්ථක කරගෙන කට්ටක් කාගෙන දුකක් විඳගෙන සතුටින් යම් තාක් දුරකට ජීවත් වෙනවා. මොකද තමන්ගේ දුක් විඳපු අම්මා තාත්තා පවුල ළමයි ටික සතුටින් ජීවත් වෙවි ඔයාගේ හීන වලට කොරියාවේ ඉන්න ළමයි ටික ලස්සන මැච් එකක් ගහගෙන යනවා. ඒත් එකම ළමයි ඔයාට පුළුවන් නම් ඔයාව ඉන්න තැනට අපේ තව කෙනෙක්ට අවස්ථාවක් කරගෙන දෙන්න. ඒක ඔයාට ලොකු පිනක්. මොකද ළමයි ගොඩාක් අය කොරියාවට ගියන් පස්සේ තමන් ආපු විදිහ අමතක වෙනවා නේද? ඒකත් එක්ක මේ ඔයාලා කල්පනා කරන්න පොඩ්ඩක් අපේ කොරියාවේ ඉන්න අයත් නේද? තමන් කොහොමද ලංකාවෙන් කොරියාවට ගියේ ඇග්‍රීමන්ට් එකක් එනකන් කොච්චර ආසාවෙන් බලන් හිටියද? ලංකාවේ විඳපු දුක් මොනවද? තමන් ජීවත් වෙච්ච විදිය කොහොමද කියලා නේද? ඒත් එක්කම ඔයා අද ඉන්න විදිය සහ තව කෙනෙක්ට ඔයාගේ අවස්ථාවක් අරන් දෙන්න පුළුවන් නම් ඒක ඔයාට ලොකු පිනක්. ඒ දුකම ළමයි අද ඔයාගේ අම්මා තාත්තා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කාලා බිනවා ඇඳලා ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා ළමයි කොරියන් විභාගෙ ලියන්න ඔයාලා හැමෝම දන්නවා. මහ ලොකුවට තියෙන මිනිස්සු නෙවෙයි. දෙයක් කරගන්න, ලස්සන මැච් එකක් ගහගන්න, කොල්ලෙක් කෙල්ලෙක් දුක් විඳින කෙනෙක් තමයි ජීවිතේ ගොඩ යන්න. අමංගව අර සාධාරණව හම්බ කරන්න ජීවිතේ දිනන්න වෙන මහන්සියක් නේ. ඒක නිසා එහෙම කෙනෙක්ට ඔයාලට අත් දෙන්න පුළුවන් නම් කොල්ලෙක් කෙල්ලෙක් ගොඩ යනවා විතරක් නෙමෙයි ළමයි. අද ඔයාගේ අම්මා තාත්තා සතුටින් ජීවත් වෙනවා වගේම තව කෙනෙක්ගේ අම්මා තාත්තා කෙනෙක් සතුටින් ජීවත් වෙයි. තව කොල්ලෙක් කෙල්ලෙක් ලස්සනට ජීවිතේ ගොඩ දාගනි. ඒක නිසා පුළුවන් අය අවස්ථාව අරන් දෙන්න කතා කරන්න සජන් ඉන්න හරි කමක් නැහැ. ගිහිල්ලා එහෙම හරි කරන්න. ඒත් එක ළමයි ගිහිල්ලා හේ ඉන්න අය සැලකිලිමත් වෙන්න ඔයාලා ඉන්න කම්පැනි හරියට වැට්ටික් කරගෙන තමන්ගේ ලංකාවේ බ්‍රෑන්ඩ් එක නම තියාගෙන ඒ විදිහට වැට්ටික් කරගෙන යන්න. ඒත් එකම ළමයි දැන් ගොඩක් වෙලාවට අපේ අය එහෙම අවස්ථාවක් අරන් දුන්නට පස්සේ අපේ යන අය දැනගන්න ඕනේ ඒ ගිහිල්ලා හරියට වැඩ ටික කරගන්න. හරිද? කොරියාවට ගියන් පස්සේ ගොඩාක් අය තමන් ආපු විදිහ අමතක කරනවනේ. හරිද? තමන් විතරක් කොරියාවට ගියන් ඇති. එච්චරයි. අපි ගොඩක් මිනිස්සු ගාව තියෙන්නේ ඒ වගේ මතයක්නේ. තමයි මේ භාෂාව ඉගෙනගෙන කොහොම හරි විභාගේ පාස් වෙලා කොරියාවට ෆයින් එකට මේ ඔයාලා කරන්න ඕනේ. හරිද? ඔයාලා හැමෝම මෙතන ඉන්නේ කොරියාවට යන බලාපොරොත්තුවෙන් කොරියාවට යන්න හිම දකින්න පිරිසක්. ඒක නිසා කොරියාවට යද්දි ළමයි ඔයාලා අර මනුස්සකම කියන එකත් අනිවාර්යෙන් හදාගෙන යන්න. අර සල්ලි හම්බ කරාට වැඩක් නැහැ ළමයි. මෙතන කුණු නම් මෙතන ජරාව නම් මනුස්සකමක් නැත්තම් කොච්චර කෝටිපතියෙක් වුණත් කොච්චර සල්ලි වුණත් හම්බුණත් වැඩක් නැහැ. හරිද? මනුස්සකමක් තියාගෙන මනුස්සයෙක් වගේ මනුස්සකමක් මෝසත් කරගන්න වෙනවා මෝසත් වෙන්න ඕනේ. හරිද?